ඔය ඇස් වලින් කඳුලක් වැටෙන දේවල් මේ වෙලාවේ ළඟ නැද්ද? අපි මේ ජීවත් වෙනවා කියලා කරන්නෙම පින්වතුනි ඒ කාලෙන් කාලෙට මුණ ගැහෙන දේවල් වලට වටිනාකම් දෙන දේවල් ටිකක් විතරයි. ඔයයන්ට මතකද අපි පුංචි කාලේ වටිනාකම් දුන්නේ මොනවටද? මතකද කොම්පිටු සෙල්ලම් ගෙවල් හැදුවා. වහින දවස්වල පොල් කටු දෙක තුනක් අරගෙන මිදුලට ගිහිල්ලා කොම්පිටු හදලා සෙල්ලම් ගෙවල් හැදුවා. ඔය සෙල්ලම්ගේ සෙල්ලම් කර කර ඉද්දි සමහරවිට අපේ අයියලා අක්කලා උදින යද්දි අර කොම්පිටු වලට පයින් ගහගෙන යනවා. ඔබත් මමත් ඇඬුවා අපේ සෙල්ලම්ගේ කැඩුනා කියලානේ. මේ බණ කියන මමත් අහන ඔය ඇත්තනොත් හැමෝම ජීවිතේ එකපාරක් හරි සෙල්ලම්ගයක් කැඩුනා කියලා අඬපු අය. මං අහන්නේ ඔය ඇත්තන්ගෙන් දැනුත් සෙල්ලම්ගේවල් කැඩුනාම අඬනවද? දැන් අඬන්නේ. නමුත් අපි සෙල්ලම්ගෙයින් ටිකක් ලොකු වුණා. ලොකු වුණාට පස්සේ පොත්පත් වලට වටිනාකම් දුන්නා. ඒවට මොන හරි වුණොත් අපි ඇඬුවා. ඊට පස්සේ ඒ කාලෙත් ඉක්මලා සමහර විට බැඳීම් වෙනුවෙන් වටිනාකම් දීපු කාලයක් ආවා. ඒවා අයිති කරගන්න, ලබා ගන්න අඬපු අය ඇති. ඊට පස්සේ දරුවෝ වෙනුවෙන් වටිනාකම් දෙනවා. අවසානයේ අපි වටිනාකම් දෙන්නේ මොනවටද? එදා වේලට ලැබෙන කෑම ටිකටයි බෙහෙත් ටිකටයි විතරයි. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? පුංචි සෙල්ලම්ගේ කැඩිලා අඬන දරුවෝ දැක්කහම අපි ගිහිල්ලා දරුවගේ ඔළුව අත ගාලා පුතේ අපි වෙන එකක් හදාගමු කියලා ඒ දරුවගේ හිත හදන අපි මේ වෙලාවෙත් අපි ඉන්නේ කොයි ස්වභාවයෙන්ද? ඔය ඇත්තන්ගේ ඔය ඇස් වලින් කඳුළු වටන්න බැරිද මේ වෙලාවේ? ඔය ඇස් වලින් කඳුලක් වැටෙන දේවල් මේ වෙලාවේ ළඟ නැද්ද? මම ඔය ඇත්තන්ගෙන් පිළිතුරක් බලාපොරොත්තු නොවි මෙහෙම ඇහුවොත් ඇත්තටම අපි තාම ඉන්නේ කොම්පිටු සෙල්ලම්ගේ මානසිකත්වයේ තුලම නෙවෙයිද? සෙල්ලම්ගේ වෙනුවට වෙන දෙයක් අපි අද ආදේශ කරගෙන තියෙනවා. එදා ඒ දීපු වටිනාකම අදත් දීලා තියෙනවා. හැබැයි වැලි වලින් හදපු කොම්පිටු සෙල්ලම්ගේකට නෙවෙයි. ඒ වෙනුවට වෙන දෙයක්. අපි තාම ඉන්නේ ළමා මානසිකත්වයේමයි. ඒ කියන්නේ අපි කොච්චර දේවල් වලට අල්ලගෙන ඒවා මගේ කරගෙන අල්ලගෙන ඉන්නවද? ඔය අතහරිනවා කියන එක හරි අමාරු දෙයක්.